ඇඩ්වාන්ස් ලෙවල් 20යි 26 විභාගයට කරන රිවිෂන් පන්තියට තියෙන මාස 7ක කාලයක් විතරයි. සමහර බබාලා හිතන්න පුළුවන් මාස 8ක් තියෙනවා කියලා. අන්තිම මාසේ වැඩ කරන්න බෑ. මේ මාස 7කින් රිවිෂන් කරන්න පුළුවන්ද? එක්සෑම් ස්කිප් කළා ආයි වැඩි කාලයක් තියලා කරනවද? ඕක ප්‍රශ්න වෙන්න පුළුවන්. මට මෙන්න මෙහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. 2001 අවුරුද්දේ එල් එක්සෑම් එක ඉවරනට පස්සේ යෝජනා වුණා 2002 අවුරුද්ද විභාගය තියෙන්නේ අප්‍රේල් මාසේ කියලා. හරියට මෙන්න මේ වගේ කාලවකවානුවක්. ඒ වකවානුවේදී මම අභියෝගයේ බාර අරගෙන ලස්සනට රිවිෂන් එක සංස්කරණය කළා. ගානට කළමනාකරණය කළා රිවිෂන් එක කරා. මාස 7න් අපි ලස්සනට සිලබස් එක කවර් කළා. ඔන්ලයින් මුකුත් නැහැ ඒ කාලේ. ෆිසිකල් ක්ලාස් එක ඇතුළේම ළමයිගේ වැඩ ටික නීට් එකට කරලා දීලා ඒ අවුරුදු වල අයිරන් රෑන්ක් බිහි කරන්න පුළුවන්කම අපිට තිබුණා. දැන් මේ මාස 7ට ඔන්ලයින් දවස් ගාණක් පන්ති ගිහිල්ලා ඔළුවට ලොකු ප්‍රෙෂර් එකක් අරගෙන නිකන් නටන්න දඟලන්න ඕන වෙන්නේ නැහැ. අපි සුපිරි ප්ලෑන් එකක් හදලා තියෙනවා. මාස 7ට ප්ලෑන් කරපු සුපිරි රිවිෂන් එකක්. මේ රිවිෂන් එකේදී මෙන්න මේ විදිහට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් යනවා. කැපිටල් A තියරි නෝට් එකක්. මේක බොහොම දිගත් නැති කොටත් නැති අත්‍යවශ්‍ය විෂය කරුණු විතරක් තියෙන පන්ති ඇතුළතදී ඉක්මනින් පාඩම් කරන විශේෂ නෝට් එකක්. අමේකට ඒ එක්සෑම් බැරි වෙන්නේ. එයාට හරියට උත්තරයක් ලියන්න බෑ. උත්තරයක් ලියන්න ප්‍රැක්ටිස් එක නැහැ. අන්න අපේ රිවිෂන් ක්ලාස් එක තනිකර වැඩිම කාල පරිච්ඡේදයක් ගත කරන්නේ ප්‍රශ්නයකට උත්තර ලියන මෙතඩ් ටික කියා දෙන්න. උත්තරයක් නිවැරදිව ලකුණු 100% ගන්න කොහොමද කියන එක පැහැදිලි කරන්න. ඒ සඳහා අපි උපයෝගී කරගන්නවා පාස් පේපර්ස්. ඒවායේ මාකින් ස්කීම් එක හරියටම නිර්මාණය කරන්නේ කොහොමද? පාස් පේපර්ස් වලට අහුවෙච්ච නැති සුවිශේෂ කරුණු මොනවද? ඒවත් අලුත් ප්‍රශ්න ඔස්සේ අරකටම ඇතුල් කරනවා. මෙන්න මේ විදිහට මේ කැපිටල් B කියන උත්තර ලියවීමේ පාර්ට් එක නැත්නම් එක්සෑම් එකට ට්‍රේන් කරන කොටස තමයි අපි වැඩිම කාලයක් පන්ති ඇතුළත කරන්නේ. ඊට පස්සේ පන්ති ඉවර කරන වෙලාවට කැපිටල් C වැඩපිළිවෙල. ඒ කියන්නේ ගෙදරදී ඔයාට කරන්න දෙන්න කලින් ඒ දවසේ ඉගෙන ගත්ත විෂය කරුණු ටික සම්පූර්ණයෙන් ඇතුළත් වෙන විදිහට අලුත්ම පේපර් එකක් දෙනවා. ඔයා ඊළඟ වීක් එකේ එනකොට මේ පේපර් එක ලියාගෙන එන්න ඕනේ සම්පූර්ණයෙන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පන්තියට ඇතුල් වෙනකොට පේපර් පැනල් එකේ ළමයි ඒ පේපර්ස් ඔක්කොම එකතු කරලා ඔයාගේ පන්ති කාලයේ ඇතුළතදීම පේපර් එකට සම්පූර්ණ ලකුණු දාලා ඊළඟ වීක් එකේ පේපර් එකයි කලින් ලියපු එකේ ඔරිජිනල් මාකින් ස්කීම් එකයි ඔයාට ලැබෙනවා. ඒ වගේම අද දවසේ කරපු වැඩ ඊළඟ සතියේ උදේ එනකොට සම්පූර්ණයෙන්ම good morning MCQ එක ඔස්සේ සම්පූර්ණ රිවයිස් කරනවා. මෙන්න මේ විදිහට ප්‍රශ්නෝත්තර වලට හුරු කරන ස්පෙෂල්ම රිවිෂන් එකක් මේක. මොකද මේ මාස 7න් ජය ගන්න නම් ඔයා ටාගට් කරන්න ඕනේ උත්තර ලියන මෙතඩ් එක. ඒ උත්තර ලියන මෙතඩ් එක ඔයාට හොඳට හිත්කාවද්දන එක තමයි අපේ මේ සැර රිවිෂන් ප්ලෑන් එකේ ප්‍රධානම අංගය. මේ අපේ ක්ලාසස් ෆිසිකල් සහ ඊට අමතරව pb.lk ඔස්සේ ඔන්ලයින් ආකාරයට පැවැත්වෙනවා. ඔයා කොයිතරම් ඈතක ඉන්න ළමෙක් වුණත් මේ සුපිරි වැඩපිළිවෙල මේ මාස 7 මේ කෙටි මාස 7 ඔයාගේ ජීවිතේ වෙනස් කරන වැඩපිළිවෙලක් වෙනවා. අපි වෙනස් වෙමු පුතේ දුවේ. අපිට මේ වෙනස් වෙන්න එක්ස්පීරියන්ස් එක තියෙනවා. අපි ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ කරන විශේෂ වැඩපිළිවෙල මේ මාස 7 ඔයා එක්ස්පීරියන්ස් කරන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන්. ඔව් අපි වෙනස් වෙලා ජයග්‍රහණය කරමු.